අද උදෑසන 6:30ට පමණ මෙම බස් රථ අනතුර සිදුව තිබුණේ කෑගල්ලා විස්සාවෙල්ල මාර්ගයේ දෙහියෝවිට තැමිලියාන ප්‍රදේශයේදී. කර්මාන්තපුරේ දක්වා ඇඟලුම් සේවිකාවන් ප්‍රාණය කරමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණා. ස්වකීය විදුලියාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. දුරු මද්‍රව්‍ය භාවිත කර ඇති දෙයක් සොයා බැලීම සඳහා රුධිර සම්පලයක් ලබා ගැනීමට දීර්ඝකාලීන එම බස් රථයේ තිකුදුර දහවැනිය සඳහා සුදුසු මට්ටමට නොමැති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. දෙනෙකු අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු අතර ඔවුන්ගේ තත්ත්වයේ බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.